ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මං ආයෙ වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා මේක අපේ O level ලියන නංගිල මල්ලිලාට. තව ඉතින් O level exam එකට සතියක වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. අපි බලමු මේ සතිය අපේ උපරිමෙන්ම ඉෆෙක්ටිව් විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා. මේ වෙනකොට සමහර අයට තියරි කවර් වෙලා තියෙන්න පුළුවන්. තව සමහර අයට තියරි කවර් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් සතියක් කියන්නේ පොඩි කාලයක්. ඒක නිසා අපිට මේ සතිය තියරි කවර් කර කර ඉන්න වෙලාවක් නැහැ. අපි කරන්න ඕන පුළුවන් තරම් papers කරන්න. past papers, model papers, තව පළාත් paper ගහනනේ අන්තිම වාරෙට. මේ පාර third term test එක තිබුණ නැති නිසා ගොඩක් පළාත් paper නැති වෙන්න පුළුවන්. ඒ වුණාට කලින් අවුරුදු වල කරපු පළාත් papers තියෙනවනේ. ඒවත් හොයාගෙන පුළුවන් උපරිමයෙන් කරන්න බලන්න. සිංහල වගේ සබ්ජෙක්ට් එකක් ගත්තම විචාර ලියන්න තියෙනවනේ. දැන් අපි 2018 19 වගේ ඉඳන් past papers ටික අරගෙන ඒ වගේ පාඩමෙන් පාඩමට ඇවිත් තියෙන විචාර ටික වෙනම ලියා ගන්න ඕනේ. එහෙම බැලුවම ඔයාලට තේරෙවි ගොඩක් අවුරුදු වල ඇවිත් තියෙන විචාර පොඩ්ඩක් සමානයි. හැම පාඩමකම වගේම තියෙනවා ඕන විචාරයකට දාන්න පුළුවන් උදාහරණ. අපි ඒ උද්ෘත ටික හොඳට බලා ගන්න ඕනේ. හැමතිස්සෙම ගෙසින් පස්සේ යන්න පුරුදු වෙන්න එපා. අපි දැන් මේ ටික ඇනලයිස් කරගත්තට පස්සේ අපිටම බලා ගන්න පුළුවන් මෙච්චර කාලයකට ඇවිත් තියෙන්නේ මොන වගේ විචාරද. එතකොට අපිට මේ අවුරුද්ද එන්න පුළුවන් විචාරෙ මොකක්ද කියලා. ඒක නිසා ගෙසින් පස්සේම යන්නේ නැතුව තමන්ම ඇනලයිස් කරලා මේ පාර එන්න පුළුවන් විචාර මොනවද කියලා බලන්න. O level papers වලින් අපිට වෙලාව මදි වෙන්නම සිංහල සාහිත්‍ය කොටසට. ඒක නිසා අපි time manage කරගන්න ඕනේ. විචාරයක් ලියද්දී ඉස්සෙල්ලා හැඳින්වීම ලියලා ඊට පස්සේ රූලක් ඇරලා උද්ෘතේ ලියලා ආයෙ රූලක් ඇරලා ඒකේ විස්තර කිරීම ලියන්න. එතකොට බලන කෙනාට උනත් පැහැදිලිනේ. විචාර ලියද්දී අපිට වෙලාව මදි වෙන නිසා අකුරු බෝල කර කර ලස්සන කර කර ලියන්න බෑනේ. ඒ වුණාට බලන කෙනාට පැහැදිලිව තියෙන පැහැදිලි විදිහට ලියන්න. ඊට පස්සේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එකක් ගත්තම ඒකේ රචනා ප්‍රශ්නවල 3 කොටසේ අනිවාර්යයෙන්ම එන්නේ ලෝක සංග්‍රාම, ලෝක යුද්ධ, පුනරුදය පාඩම් වලින්නේ. එතකොට අපි මෙච්චර කාලයකට ඇවිත් තියෙන ප්‍රශ්න මොනවාද කියලා බලලා ඉස්සරහට එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද කියලා බලලා අපිට ඒකත් ඇනලයිස් කරගන්න පුළුවන්. ඉතිහාසය කියන්නේ තියරිම තියෙන පාඩම්නේ. ඒක නිසා අපිට කලින් අවුරුදු වල තියෙන papers වල විත් තියෙන ප්‍රශ්නත් එක්ක බැලුවම ඔක්කොම පාඩම් වලින් ඇනලයිස් කරලා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් මේ පාර මොන වගේ ප්‍රශ්නයක් ඒවිද කියලා. අපි වැඩිපුරම අවධානය දෙන්න ඕනි MCQ ටිකට. මොකද ලියන කොටස් වල ලකුණු බෙදිලා ඉන්නේ. MCQ වල එහෙම නැහැ. අපිට හරියන ගානම තමයි අපිට ලකුණු වෙන්නේ. ඒක නිසා අපි උපරිම try කරන්න ඕන MCQ අඩුම 30ක් 35ක්වත් ගහ ගන්න. MCQ කරගෙන යද්දී ආට තේරෙවි සමහර ප්‍රශ්න ආට කරගන්න බෑ. තව සමහර ප්‍රශ්න ලේසියෙන් කරගන්න පුළුවන්. එතකොට එහෙම බැලුවම ආට කරගන්න බැරි ප්‍රශ්නවල එක්කවට තියරි අමතකයි නැත්නම් ඒ කොටස කවර් වෙලා නැහැනේ. ඒක නිසා ඔයාට MCQ කරගෙන යනකොට ඒ වගේ බැරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කොටසට අදාළ තියරි එක බලලා ප්‍රශ්නේ ළඟින් හරි වෙනම කොලයක හරි ඒ තියරි එක පොඩ්ඩක් නෝට් කරගන්න. එතකොට ආයේ ඔයා ඒ ප්‍රශ්නේ ඒ වගේ ප්‍රශ්නයක් වෙන පාස් පේපර් එකක කරනකොට ඔයාට ඒ තියරි කොටස අමතක වෙන්න විදිහක් නැහැ. ඒ වගේ MCQ කරගෙන යද්දී ඔයාට බැරි ප්‍රශ්න බල ඒවයි තියරි කොටස් ආයෙ මතක් කර කර යනකොට සිලබස් එකත් කවර් කරගන්න පුළුවන්. එතකොට අපිට MCQ වලින්ම මතක් කරගන්න තියරි වලින්ම අපිට රචනා කොටසටත් ලියන්න පුළුවන්. එතකොට අපිට රචනා කොටසට කියලා වෙනම ආයෙ පාඩම් කරන්න ඕනේ නැහැනේ. ඒක නිසා මේ දවස් ටිකේ පුළුවන් උපරිම වැඩි අවධානයක් දෙන්න ඕන MCQ වලට. එතකොට අපිට නිකම්ම රචනා ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් පුංචි පැටව ටික මේ දවස් ටිකේ පුළුවන් උපරිමයෙන්ම කරලා හොඳට එක්සෑම් එකට මුහුණ දීලා කොහොම හරි විභාගයකට දාගන්න. ඔයාට මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවටත් වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා.